සුබ දවසක්. මගේ නම ශිරෝන් පෙරේරා. අද අපි මේ චරිතාර්ථ චරිතය කරන අපේ YouTube channel එකේ පළවෙනි වැඩසටහන. ඉතින් අද අපි ඇවිත් අපේ ආච්චි ගෙදරට. ඉතින් අපි යන් අපේ ඉන්ටර්විව් එකට. එහෙනම් අපි යන් වීඩියෝ එකට. සුබ දවසක්. චරිතයක් අත channel එකේ අපේ මේ YouTube channel එකේ පළවෙනි වැඩසටහන තමයි අපි දැන් ආරම්භ කරන්න යන්නේ. අපේ පළවෙනි channel එකේ මගේ අපේ අමුත හැටියට මගේ මාච්චි තමයි දැන් සම්බන්ධ වෙන්නේ. අපි යාළුවෝ ගිහමු ආයෙත්. ඉතින් අපි මම දැන් අපේ ආච්චියම ගැන දන්නවා මම දන්නේ නැතිවත් ඇති. ඉතින් අපි එයා ගැන තව විස්තර ටිකක් දැනගමු ඔබත් සමග බෙදාගන්න. අපි එනන් දැනගමු යට කලින් නම් මොකද්ද කියලා. එනනම් නම එච්චි චන්දාවති. උදාරි වයස මට දැන් වයස 6ක් වෙනවා. එතකොට ඔයා කිව්වනේ කොහෙද? එතකොටනේ බරලන්ද කියන ළමේ වැඩිමඩ පැත්තේ තියෙනවා. තෝරාගේ දෙමෝපියෝ මගේ තාත්තා පුංචි සෙන්යෝ කියන්නේ යාට අම්මා සෝමාව. එතකොටගේ සහෝදරියෝ අට ඉන්න සහෝදරියෝ වැඩිමහල් සහෝදරියෝ දෙන්නයි වැඩිමහල් සහෝදරියෝ දෙන්නයි බාල සහෝදරියෝ දෙන්නෙකුත් ඉන්නවා. එතකොට ඔයාගේ සාපේක්ෂය මගේ සමතුලිතය තමයි ටයිටස් කුණවටන කියන්නේ. අපි මම දැනගත් වෙනවා ඔයාගේ සමතුලිතය ලස්සන දෙයක් පින්තූරයක් තියෙනවා. අපි මේ බලන් ඉන්න කට්ටියටත් දෙන්නම හොඳයි මේ ළඟම තියෙනවා. මේ තමයි අපි මේ ආච්චිගේ මහත්තයා මගේ සීයා. එතකොට ඔයාගේ දරුවා මට දරුවෝ ඉන්න දුන්නේ. මේ වැඩිමහල් පුතා එයා මේකේ නිලධාරියෙක්. ඔයාගේ අම්මා තමයි දෙවෙනියා. එයා ගෙදරද කටයුතු කරනවා. එයා සභාවේ සේවයක් කරනවා. දෙවියන් වහන්සේගේ. පුතා බාලෙක් කෙනා මාමා පොඩි මාමා ඔයාගේ. එයා තමයි මේකේ සේවයක් කරන්නේ. එතන වගේ රැකියාවක් කළා තියෙනවා. මම පුතේ නැතුවත් මම සීය මොන ගෑනි කලින් මම අවුස්කුල් ආයතනයේ රෙදියක් වශයෙන් සේවය කරා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ආර්ථික අපහසුතාවය නැති නිසා අපේ විදේශ රටකටත් මම ගියා. එතකොට ඔයාගේ කවදාවත් ඔහුගේ ජීවිතය අමතක නොවන සිදුවීම් මොනවද? අමතක වෙන්නේ නැහැ. අපි ඉතින් ඔය හැමෝටම යන්නත් බෑනේ. පුතේ ඉහළ අහකාසයෙන් ඒ වගේ ගමන් දෙකක් ගියා. විදේශගත වෙනකොට. ඒ වගේම ඉතින් මේ අමතක නොවන සිදුවීම් තමයි ආච්චි සීයා නැති වුණා, සහෝදර සහෝදරියෝ නැති වුණා, සීයා නැති වුණා, ඔයාගේ සීයා. ඒක අමතක නොවන සිදුවීම් තමයි. එතකොට ඔයාගේ ලොකු ජයග්‍රහණය මොකක්ද? ජයග්‍රහණයක් කියලාමත් නැහැ ඉතින්. ඉදිනදා ලැබෙන හැම දෙයක්ම සතුටින් බාරගත්තා. ඒක ජයග්‍රහණ කියලා 아무තු දේවල් නෙමෙයි. හැබැයි මේ ලොකුමාව ලැබිච්ච වෙලාවේ කියන්නේ ඉපදුන වෙලාවේ ඔයා ඉපදුන වෙලාවේ මුණුගුරු ඉපදෙන්නේ අන්න ඒ වෙලාවම ප්‍රීතියක්. එතකොට ඔයා සිතන දේවල් ඉෂ්ට වුණාද පරාදි වුණාද? ඉතින් සමහර දේවල් ඉෂ්ට වුණා. සමහර දේවල් ඉෂ්ට වුණේ ඒක ඉතින් දෙවියන් නැති කරන පිළිදේ. ඔයා ආගමක් අදහලා තියෙනවද? ඔව් මම ආගම කියන්නේ මම දෙවියන් වහන්සේ කියලා දෙවියන් වහන්සේ සම්පියනවා නේද? යන්නාන්සේ ඔයාට ආශිර්වාදයක් දීලා තියෙනවා. ආශිර්වාද දීලා තියෙනවා මං සුවයෙන් තියලා තියෙනවා අනේකෙන් තියලා තියෙනවා සැපයෙන් දාලා තියෙනවා මම සපේන හැම දෙයක්. යන්නාන්සේ වෙනුවෙන් කරපු සේවාවන් මොනවද? දෙවියන් වහන්සේ වෙනුවෙන් මම කලින් ගීතිකා කණ්ඩායමකට හිටියා. ඉතින් ඒ වගේ කෑම දීම දෙන ඒවට සහභාගී වෙලා තියෙනවා. ඊළඟට දැන් මම මේ සභාවේ අපි ආඛ්‍යා කණ්ඩායමක ඉන්නවා. හැම ආඛ්‍යාවකටත් සම්බන්ධ වෙනවා. ඒ දේවල් කරමින් යනවා. යන්නාන්සේ ගැන දේව රාජ්‍යය ගැන වෙන කෙනෙක්ට හඳුන්වා දෙන්නේ කිසිවක. දෙවියන් වහන්සේ කියන්නේ පුතේ අපි දැන් කලින් බෞද්ධයෝ වෙලා හිටියේ. නමුත් දෙවියන් වහන්සේ මේ කියන්නේ යේසුස් වහන්සේ අපි වෙනුවෙන් ඉපදුනා. උන්වහන්සේ දුක් විඳි මැරුණේ අපි වෙනුවෙන්. ඊට පස්සේ උන්වහන්සේ 3 දවසකට පස්සේ නැගිටලා හිඳලා දවසකට ඊට පස්සේ අපව ගියේ මේ දරියට. ඊපස්සේ අපේ සුද්ධාත්මයන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුયો ගැලවෙන්නේ. ඒක
ඒක තමයි සුභාරංචිය කියමින් ඉන්න මේ දවස්වල සුභාරංචි කරන ඒ වගේ වැඩක් කරනවා. දේශපාලනය ගැන අදහස්. දේශපාලන නම් අපි කරලා නැහැ. ගෙදර කවුරුත් තාම කරලත් නැහැ නේ. ඔයගොල්ලෝ අනාගතේ කරන්න දේශපාලනයකට පුළුවන් නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය තමයි අපේ රාජ්‍යය. ඉතින් ඒ වෙනුවෙන් දේශපාලනය කරනවා දෙවියන් වහන්සේට. මුදල් ගැන අදහස්. මුදල් ජීවත් වෙන්න මුදල් ඕනේ. දේශපාලනයේ කිව්වා යමක් කරපල්ලා කියලා. එතකොට අර පාවිච්චිමත් කිව්වා යමක් කරලා එයා ඉක්වලා උපයමක් කරයි කියලා. ඉතින් මේ මුදල් ඕනේ දිනදා ජීවත් වෙන්න මගකට යන්න ඒවට මුදල් ඕනේ. ඉතින් හැමදේටම මුදල් හොයන්න ඕනේ. මුදල් ඕනේ. ඒ ගැන ඉතින් අපි කරන්නේ. ඔයා කැමති විනෝදාංශ මොකක්ද? මම මාල් ටිකක් හිටවනවා. ගස් මොනවා හරි හිටවනවා. ඒක තමයි මට ගස් කොළන් හිටවනවා. එළවලු ටිකක් හිටවනවා. ඒක තමයි විනෝදාංශ. අපි කරන්නේ. එයා සතුටෙන් ඉන්න අදහස්. සතුටින් ඉතින් ඒ වගේ දේවල් කරා මම අර්ථයෙන් සතුටින් ගස් කොළන් මාල් හිටවනවා. මේ සතුටින් අපේ වත්තේ හොඳට කුරුල්ලෝ වෙනවා. ඒගොල්ලෝ බලලා සතුටින් ඉන්නවා. ඒක ඉන්නකොට සතුටින් වෙනවා. ඒක නේද? අපි බලමු දෙනම් ඔයාගේ මල් ගෙඩියම ලස්සනව. ඔව් බලමු අපි. අපි එන යම් විදියට. මෙතින් ඔයා අමාරුවෙන් වව් නේවන්නේ වගේ විනෝදාංශ මේවා තමයි විනෝදෙට වැඩ මේවා. වෙනවදත් කරනවා නම් දෙතුමාගේ ඉස්සර කරා. ඒ ලස්සනට හිතවලා බලනවා. හැඩ බලන එක තමයි ටිකක් කරන්නේ. මස්ත බලනවා. හරි වලස්. ඔයාගේ අනාගතයේ තියෙන බලාපොරොත්තු මොනවද? මගේ අනාගත බලාපොරොත්තු නම් එහෙමට කියලා දෙයක් නෑ. මගේ බලාපොරොත්තු ඉතින් ඕගොල්ලෝ පොඩි අය එහෙමට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යමක් කරලා ඉහළින් අම්මලා තාත්තලා මාමලා ඕගොල්ලෝ පුංචි එමාලිලා ඉන්නවා. ඒගොල්ලෝ එක සතුටින් සමාදානයෙන් මේ ජීවත් වෙන කාලේ ජීවත් වෙන එක තමයි මගේ බලාපොරොත්තු ඕගොල්ලන් කියන්නේ. බලාපොරොත්තු. සමාජයට සහ බාල පරම්පරාවට දෙන උපදෙස් මොනවද? බාල පරම්පරාවට සමාජයට දෙන්න ඕනේ කියන්නේ සමාජයේ දැන් ඇත්තටම සමාජයේ එළියට බහින්න බෑ. පොඩි ළමයි නරක වෙනවා දූෂිත වෙනවා. වෙලා ඉන්නේ ඒ ළමයින්ට දෙන්න ඕනේ මේ දෙවියන් වහන්සේත් තමයි යන ගමන දෙවියන් වහන්සේ ළමයි හරි පාලනයකට ගේනවා. ඉතින් උගුල්ලා අම්මා තාත්තට කීක වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ දැක්කේ නැති කෙනෙක්. නමුත් එයාව අපි දැක්කේ නැතත් එයාව ආදර්ශයට ගන්නවානේ. ඒ නිසා අම්මා තාත්තා එක්ක සමාදානෙන් ඉන්න ඕනේ. සමගියෙන් ඉන්න ඕනේ. එකට කියන්නේ නැතු දරුවෝ ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ දෙවියන් වහන්සේත් ආශ්‍රය කරලා රස බලා දැනගන්න කියනවා. ඒ රස බලලා දෙවියන් වහන්සේ කවුද කියලා හොයලා යත් කියන්නේ. ඒකෙන් තමයි අන්තිමට අපිට කාලයක් ගියාම අපි මැරෙනවා. මේ ජීවිතය අන්තිමට ඉතුරු වෙන්නේ සදාකාල ජීවිතයට යන්නේ අපි සමාදානෙ සතුටින් ඉන්නවා. හරි. අපි නම් අපේ වැඩසටහනේ අන්තිම හරියට අපි ඇදලා තියෙනවා. බොහොම ස්තුතියි ආච්චි අපි මේ වැඩසටහන සමග දුන්නාට. ඔයාට ඉස්සරහට තියෙන බලාපොරොත්තු සියලු දේවල් හැම දෙයක්ම දෙයනාගේ ආශිර්වාදයේ සහ මේ ඔයාට දීර්ඝායු ලැබෙන්න කියලා අපි මේ අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අයිබෝන් අපේ අපි වැඩසටහන දැන් නිමාවට ඇවිල්ලා තියෙනවා. බොහොම ස්තුතියි අපි සමග එකතු වුණාට. අපිව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් දවසක ඔබවත් හොයාගෙන ඔබත් එක්ක මේ වගේ සාකච්ඡා කරන කතා බහ ගන්න ළඟදීම එනවා. එහෙනම් සුබ දවසක්. මම ෂෙරොන් පෙරේරා.